සැමරුම් තියා ලියවේ මගේ චේතනා. අයිබෝන් යාළුවනේ. ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකකින් මම ඔයාලට කරුණු 3ක් කියලා දෙනවා. පළවෙනිම දේ තමයි මේ සින්දුවෙන් ඔයාලට කෝඩ්ස් ගොඩක් ටච් කරන්න අවස්ථාව ලබා දෙනවා. මේ ඔරිජිනල් කෝඩ් ස්ට්‍රක්චර් එක නෙමෙයි, මේකට මම කෝඩ්ස් ඇඩ් කරලා පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. දෙවෙනිව මම ඔයාලට මේ ස්ලැප් ස්ට්‍රමින් එක මම දැන් ප්ලේ කරපු ස්ට්‍රමින් එක කියලා දෙනවා. තුන්වෙනිව තමයි වීඩියෝ එක අවසානයේදී ඔයාලට ෆින්ගර් ස්ටයිල් ප්ලේ කරන්න එක පැටර්න් එකක් කියලා දෙනවා. ඒක මේ සින්දුවට විතරක් නෙමෙයි, තව සින්දු වලට ඇප්ලයි කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් බලමු. මේ වීඩියෝ එකේ PDF එකකුත් මම ඔයාලට අප්ලෝඩ් කරනවා. ඒ PDF එක ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේ පාවිච්චි කරලා තියෙන කෝඩ් සෙට් එක ඒ විදිහටම ඉගෙන ගන්න. අපි යමු පළවෙනිම කොටසට. ඒ තමයි අප හමුවීම. මම D මේජර් කෝඩ් එක අල්ලලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ තියෙනවා කෝඩ් ඩයග්‍රෑම් එක. එතකොට ඔයාලගේ ෆස්ට් ෆින්ගර්, සෙකන්ඩ් ෆින්ගර් and third finger හරිම easy. අප හමුවීම වෙන්වීම ආදරේ. මම A-7th use කරලා තියෙන්නේ. ඉතින් මම සමහර වෙලාවල් වලට A-7th එක මේ ඇඟිලි දෙකෙන් අල්ලනවා. ඒ කියන්නේ second finger and the first finger. ඒත් එක්කම සමහර වෙලාවට මම pinky use කරනවා. G note එක E string එකේ පල්ලෙහා තියෙන G note එකට. 아무තු crunchy jazz නෙමෙයි, crunchy feel එකක් එන්නේ. අප හම්වීම වෙන්වීම ආදරේ. ඊට පස්සේ C. naturally C වාට ඕන විදිහට play කරන්න පුළුවන්. ඇඟිලි තුනෙන් එහෙම නැත්නම් ඇඟිලි හතරෙන් යන්නත් පුළුවන්. ඒත් එක්කම මට රිදවන්න එපා ආයේ සංසාරයේ මතු හැමදාම. ඔතන මම B flat major 7th එකක් දාලා තියෙනවා. B flat major 7th එක කොහොමද ඇත්තටම යන්නේ? ඔයාලා D major chord D minor chord එක ඉගෙනගෙන තියෙනවා නම් ඒ D minor chord එකම ඇත්තටම bar chord එකක් විදිහට අල්ලන්න. ඒ කියන්නේ ඔයාලගේ first finger එක ගෙනියනවා උඩට. හැබැයි උඩ string එක play කරන්නේ නැහැ. මේ B flat note එක bass එකට add වෙනවා. එතන D minor chord eකට B flat bass note එකට දැම්මම ඒක B flat major 7th chord එකක් වෙනවා. කොහොමද යන්නේ? ඒක first fret එක සම්පූර්ණයෙන්ම තද කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ගේ fourth finger එක යන්න ඕන second string third fret. ඊට පස්සේ second finger එක third string second fret. third finger එක fourth string third fret. මතු හැමදාම පැතුවීම ඔබේ ආදරේ. A-7th වලට ගිහිල්ලා ආදරේ D major chord එක එනවා. හරි? D major chord එකට එන්නේ මම මේ G minor ඊළඟට එන G minor chord එක tonicization කරනවා. tonicization කියන්නේ tonic කියන්නේ tonic, supertonic, median, subdominant, dominant, ඒ වගේම leading note කියලා අපේ notes 7 බෙදාගෙන තියෙනවා western music වලදී. ඒ කියන්නේ අපි කියමුකෝ අපි ගත්තොත් C major scale එක C ඊට පස්සේ C තමයි tonic. හරි? D වෙන්නේ supertonic. ඊට පස්සේ E note එක වෙන්නේ median. Subdominant
F note එක වෙන්නේ හතරවෙනි note එක sub dominant. Dominant වෙන්නේ පස්වෙනි note එක. ඊට පස්සේ sub mediant හයවෙනි note එක. ඊට පස්සේ B note එක. එහෙම නැත්නම් හත්වෙනි note එක leading note එක. ඊට පස්සේ tonic. එතකොට මේ එක එක degrees මේ තියෙන degrees 7 අපිට හසුරවන්න පුළුවන් එක එක විදිහට. modulation කියලා කියනවා. ඒත් එක්කම tonicization කියනවා. modulation කියන එක ඇත්තටම tonicization එකට වැඩිය චූට්ටක් different. එතකොට modulation එක ඇවිල්ලා temporary නෙමෙයි. Tonicization එක it's a feeling that we are making the chord or the key of the song temporarily allocating to another chord, another key. අපි ඒක ගැඹුරව අධ්‍යයනය කරමු. දැනට මේක මේ විදිහට ඔළුවේ තියාගන්න. මතු හැමදාම පැතුවේම ඔබ ආදරේ මේ G minor. okay ඔයාලට follow කරන්න පුළුවන් barcode එක මේ තියෙන විදිහට. අද වාගේ කඳුලින්ම C7 chord එක දාලා දෙනවා. සාමාන්‍යයෙන් C7 දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් දාන්නේ නැහැ D minor වලට යද්දී. නමුත් මෙතනදී මම දාලා දෙනවා C7. අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන. ඔන්න ආයේ back to D minor. verse එක. මම ඉස්සලා සිං කරා වගේ සිං කරන්නම්. පෙම්වන්තියේම එළුවාදරා. බලන්න ඒක ගිහිලා තියෙන විදිය. So D minor, A minor 7, D major, G minor. G minor මම අල්ලලා තියෙන්නේ. ඔයාලා normal අල්ලන G minor එක බා කරලා ඒත් එකම pinky අහකට ගන්න. ඒතර G minor 7th. right? ඊට පස්සේ ප්‍රේමේ නාමි C ප්‍රේමේ නාමි C7th වේදනා. ඔන්න දැන් C එකේ ඉඳලා ඔන්න දැන් මම මොඩියුලේට් වුණා F major 7th වලට F chord එකට. ඒකේ major 7th එක. හරි? major 7th. ඊට පස්සේ අපි පොඩි passing tone එකක් දාලා තිනවා. passing tone එක කියන්නේ F වල ඉඳලා D minor වලට යන්න ඒ අතරතුර passing note එකක් දාලා දෙනවා. කර මම triad එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට පේනවා PDF එකේ මේ C above E කියලා. C ඒ කියන්නේ C chord එක above E. ඒතර bass note එක තමයි E වෙන්නේ. ප්‍රේමේ නමින් වේදනා. ටික normal යන්නේ. right? ඔන්න මම දැන් සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා verse එක play කරන්නම්. පෙම්වන්තියේම හැලුවාදරා ප්‍රේමේ නමින් වේදනා. ඒ සිත යමේ සමෘද්ධියා ලියවේ මගේ චේතනා. okay ඔයාලට පේනවා ඇති ඒ smoothly කොහොමද මම ඒ transitions ගන්න කියලා. ඉතින් මේකේ මම codes change කරනකොට මම මේ ඇඟිලි තියෙන තැන් ඔක්කොම කිව්වේ නැහැ ඔයාලට. ඔයාලට stop කර කර බලන්න පුළුවන්, refer කරන්න පුළුවන් මේ code diagrams වලට. ඒත් එකම PDF එක ආයමත් මම කියන්නේ helpful වෙයි. okay හරි. මම ඉස්සෙල්ලා කිව්වා කොහොමද මේ අපි මේ slap strumming එකක් කරන්නේ කියලා. මම හැම වෙලේම bass note එක thumb එකෙන් තමයි play කරන්නේ. මොකද්ද මේ bass note එක කියන්නේ? bass note එක කියන්නේ මේ lowest note එක මේ chord එකේ තියෙන අපි මේ ඉගෙන ගන්න. එතන D minor chord එකේ bass note එක තමයි මම play කරන්නේ. D open D. අප හමු වීම. එතන
දැක්කද? 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. දැන් මේක මම පොඩි varieties variations අරගන්නවා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. අපි ඒ විදිහට බේස් කරගමු මේක. 1 2 3 4 1 2 3 4 ding dang ding dang 1 2 3 4 1 2 3 4 අප හමුවීම වෙන්වීම දෝවාදරේ මට නිවන්නේ පායේ සංසාරේ මතු හැමදාම ඇතුමේම ඔබ ආදරේ මේ අදවාගේ කඳුලින්ම වෙන්වී නොයන්. එකක් අමතක වුණා අපිට. ඒ තමයි ඉන්ටර්ලියුඩ් එක. ඒක හරිම ඊසි කෝඩ් සෙට් එකක් දාලා තියෙන්නේ මම. එතකොට ඔයාලට කෙලින්ම යන්න පුළුවන් B flat major 7. දැන් බලන්න මම එක විදිහට අල්ලනවා කෝඩ්ස්. මේ බලන්න දැන් මේ B flat කෝඩ් එක මම මේ අල්ලපු විදිය. pink එකෙන් මේ notes තුනක් අල්ලනවා. 1 2 3 එහෙම. ඊට පස්සේ first string එකෙන් අල්ලනවා bass note එක. මේක C, B flat C. Okay. දැන් ඔන්න ස්ට්‍රමින් පැටර්න් එකත් අපි ඉගෙන ගත්තා. දැන් මම පොරොන්දු වුණ ෆින්ගර් ස්ටයිල් එක කොහොමද මේක ප්ලේ කරන්න කියලා දෙන්නම් දැන්. හරිම ලේසි. මේ ඔයාලා දන්නවා PIMA. මේවා තමයි letters අපි use කරන්නේ මේ ඇඟිලි වලට. So PIMA. ඉතින් ඒක මතක තියාගන්න මම ඔයාලට කියලා දෙන්නම් ඒ විදිහට. අනිත් කාරණාව තමයි මතක තියාගන්න ඕන බේස් නෝට් එක හැම වෙලේම එකම ස්ට්‍රින්ග් එකක නෙමෙයි ඒක වෙනස් වෙලා යනවා. හැබැයි ඔයාලා මේ IMA කියන ඇඟිලි තුන හැම වෙලේම ප්ලේ කරන්න උත්සාහ කරන්න පුරුදු වෙනකම්. හැම වෙලේම උත්සාහ කරන්න මේ පල්ලෙහා තියෙන ස්ට්‍රින්ග්ස් වල. ඒ කියන්නේ උදාහරණයකට අපි කියමුකෝ ඔන්න දැන් so මම පටන් ගන්න D minor chord එකකින් D open string මේ තියෙන ඊට පස්සේ D I M A M I M A P I M A M I M A ඒක තමයි pattern එක right. දැන් මගේ thumb එක ගියා උඩ string එකට. හැබැයි මගේ IMA P එක උඩට ගියා IMA තිබුණා පල්ලෙහා strings තුනේ. okay
ඒක තමයි ස්ටයිල් එක. PIMA දැන් ඔයාලා ප්‍රැක්ටිස් කරනකොට ඔක කටින් කිය ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් ඔයාලට. ඒකටම slowly play කරන්න උත්සාහ කරන්න. ඕකේ? අප හමුවීම වෙන්වීම දෝවාදරේ මට රිදවන්න එපා අයේ සංසාරේ මතු හැමදාම පැතුමෙන ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වීම යන්න. ඕකේ, දැන් ඔයාලා ප්ලේ කරනකොට කෝඩ්ස් ගොඩක් ළඟ මාරු වෙනවනේ. එතකොට ළඟ මාරු වෙනවා කියන්නේ half bars වලට යනවා කියන එක. කියන්නේ උදාහරණයකට ගත්තොත් මට රිදවන්න එපායි සංසාරේ. එතකොට දැන් ඔයා ගියේ A-7 ඊට පස්සේ B minor වලට ගියා. ඒතර ඔයාලා කරන්න තියෙන්නේ half bar එක. එක bar එකක් PIMA ඊළඟ bar එක එක පළවෙනි කොටස half එක PIMA දෙවෙනි half එක PIMA කියලා දාන්න තියෙන්නේ කොටස් දෙකකට. ආයේ සංසාරේ මතු හැමදාම පැතුමේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී ගියේ. දැන් එතන ගොඩක් half bars යනවා. ඒ හින්දා මට PIMA තමයි දිගටම ප්ලේ කරන්න උනේ. හරි. ඕකේ. අදට මම ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා එන questions ඔක්කොම මට දාන්න. මම PDF එක අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට රිෆර් කරන්න පුළුවන් often එකට. ඒත් එක්කම අමතක කරන්න එපා මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක සපෝට් කරන්න channel එකට. ඉතින් මම පුළුවන් හැම වෙලේම ඔයාලට මගේ දැනුම බෙදා දෙන්න පොරොන්දුවක් වෙනවා. එහෙනම් ජය වේවා, පරිස්සමෙන් ඉන්න හැම දිනාටම හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.